ඉතින් හතරමන් සෙට් එක ඔන්න ඉතින් අද අපි ස්ලැබ් එකක් ගහන ගමන් ඉන්නේ පොඩි විශේෂ දෙයක් පෙන්වන්න හදන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක ස්ලැබ් එක ගහන තියෙන ඒරියා එක මේ. මෙහෙම මේ ටික දැන් ස්ලැබ් එක ගහන්න තියෙන්නේ. දවසින් ගහන්න පුළුවන් මේ ස්ලැබ් එක. ස්ලැබ් එක ගහන්න පුළුවන් කම්බි බඳින එක නැතුව ස්ලැබ් එක ගහන එක දවසින් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝගේ බලන්න මේගොල්ලෝ ගහන විදිහ අපේ ලංකාවේ විදිහට නෙමෙයි ගහන්නේ. යකඩ මුක්කු ටික තියාගත්තා ඊට පස්සේ ඒක ලෙවල් කරලා මේ ඩෝක කියලා කියන්නේ මේක ඩෝක ටික දාගත්තා ඊට පස්සේ මෙහෙට කේරස් දාගත්තා ඊට පස්සේ බෝඩ් එලාගෙන ගියා. හරි ලේසියි. පාර වටේට ආපහු බෝඩ් පේලියක් යනවා. ස්ලැබ් එක වැට්ට ගන්නට උසට පට ලේසියි වැඩි. නැත්නම් දැන් ලංකාවේ සාමාන්‍ය මේ වගේ ස්ලැබ් එකක් ගහනවා නම් උදාර කොච්චර කල් යනවද? ඔව්නේ. දවස් 8-9ක් යනවා මේ වගේ ප්‍රමාණයක ස්ලැබ් එකක් ගහන්න. දැන් මේක අපිට දවසෙන් ගහන්න පුළුවන් අද. පය 6ක් 7ක් යනකොට මේක ගහලා ඉවර කරන්න පුළුවන්. ඒක මාර හොඳයි මේ වැඩේ එච්චර අවුලක් නෑ. මේ ටක් ගාලා මේ යකඩ රෙඩ් ලයින් ටික හිටවන් ගියා. රෙඩ් ලයින් ටික ලෙවල් කරා. ඩෝක දැම්මා. මෙහෙට කේරස් දැම්මා. බෝඩ් ගැහුවා. දවසෙන් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න දැනට පැය කමාරක් වගේ ගියේ. දැනට අපි ගහලා ඉවරයි. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මේ ටික තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික තියෙනවා. එතන ටික තියෙනවා. තව පැය කමාරේ වැඩේ ඉවරයි. පේනෝනේ දවස් 7-8ක් ගහන ස්ලැබ් එක සෙට් එකත් එක්ක ගහලා දින්න මේ බාසුන් නැහැ ඉන්නවා අපේ. සමන් බාසුන් නැහැ. ඔය චාමර බාසුන් නැහැ. තව පැය කමාරක් දෙයක් යනකොට මේක ගහලා ඉවරයි. ඔන්න ඉතින් පැය 6ක 7ක වගේ කාලෙකින් ඔන්න ගහලා ඉවර කරා අපි. තා පොඩි කැල් දෙයක් තියෙනවා. ගැහුවම ඉවරයි. දවසක් ගියෙත් නෑ වරුවක් වගේ තමයි ගියේ. මේ ස්ලැබ් එක සම්පූර්ණයෙන්ම ගහන්න. තව වටේ ටික යටින් ගහන තියෙන වටේ බෝඩ් ටිකක් එච්චරයි තියෙන්නේ. දවසෙන් ගහන්න පුළුවන් කියන්නේ ඊට පස්සේ කම්බි බඳින්න තවත් දෙයක් තුනක් ගියට ගියාට පස්සේ තවස් පහෙන් ස්ලැබ් එක දැම්මා. ඊට ගලවනවා. හරියනම් අතරමන් ඕන හතරමන් එකනේ ජය වේවා.